SLTech Spark YouTube channel එකකින් අද මම ඔයගොල්ලන්ට ගෙනාවේ පරිගණකයේ දිනදා වැඩ කටයුතු කරගන්නකොට අපිට අත්‍යවශ්‍ය වන ෂෝට්කට්ස් කිහිපයක් ගැන. ඉතින් අපි වැඩි කතා නැතුව යමු අපේ වීඩියෝ එකට. පළවෙනියෙන්ම මම කතා කරන්නේ ෂෝට්කට් එක තමයි. දැන් ඔයගොල්ලෝ හිතන්නකෝ ඔයගොල්ලෝගේ ස්ක්‍රීන් එකේ ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න ඕන කියලා. ඒක ගන්නෙ කොහොමද කියලා. ඔයගොල්ලෝ ප්‍රෙස් කරන්න Windows Shift S. එතකොට මෙන්න මේ වගේ බාර් එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. ඒකේ ස්ක්‍රීන්ෂොට් අයිකන් එක සිලෙක්ට් කරලා මෙන්න මේ වගේ ස්ක්‍රීන් එක ඩ්‍රැග් කරගන්න. එතකොට ඔයගොල්ලෝගේ ස්ක්‍රීන්ෂොට් එක කැප්චර් වෙනවා බලා ගන්න පුළුවන්. දැන් අපි බලමු අපි ගත්ත ස්ක්‍රීන්ෂොට් එක කොහෙද සේව් වෙන්නේ කියලා. ඔයා ඔයාගේ ෆයිල් එක්ස්ප්ලෝරර් ඕපන් කරන්න. ඊට පස්සේ ෆොටෝස් වලට ගිහිල්ලා ඒකේ තියෙනවා ස්ක්‍රීන්ෂොට් කියලා ෆෝල්ඩර් එකක්. ඒක ඕපන් කරාම ඔයාගේ ස්ක්‍රීන්ෂොට් එක ඔයාලට බලා ගන්න පුළුවන්. මේ තියෙන අපි දැන් ගත්ත ස්ක්‍රීන්ෂොට් එක. දෙවෙනි ෂෝට්කට් එකේදී මම කතා කරන්න තෝරගත්තේ දැන් මම හිතනවා ඔයාගේ ඩෙස්ක්ටොප් එකේ මෙන්න මේ වගේ ප්‍රෝග්‍රෑම්ස් ගොඩක් පෙරලා තියෙනවා කියලා. ඔයාට ආයේ මේ ඩෙස්ක්ටොප් එකේ තියෙන මේ ප්‍රෝග්‍රෑම්ස් ඔක්කොම හයිඩ් කරන්න ඕන නම් ඔයා කරන්න ඕනේ Windows D press කරන එක. ඔයාට මේ ප්‍රෝග්‍රෑම්ස් ආයෙ ගන්න ඕන නම් ඔයා ආයෙත් Windows D press කරන්න. එතකොට මෙන්න මේ විදිහට මේ ප්‍රෝග්‍රෑම්ස් ටික ආයෙත් ඔයාගේ ඩෙස්ක්ටොප් එකේ බලා ගන්න පුළුවන්. ෂෝට්කට් එකේදී මම තෝරගත්තේ ඔයා හිතන්නකෝ දැන් මේ වගේ ඩෙස්ක්ටොප් එක වැඩ කරනවා කියලා. ඔයාට යන්න ඕනේ අලුත් ඩෙස්ක්ටොප් එකකට. ඔයා කරන්න ඕනේ control Windows arrow keys use කරලා වෙන ඩෙස්ක්ටොප් එකකට යන එක. දැන් ඔයාට හිටපු ඩෙස්ක්ටොප් එකට එන්න ඕන නම් ඔයා කරන්න ඕනේ control Windows arrow keys use කරලා ආත් හිටපු ඩෙස්ක්ටොප් එකට එන එක. හතරවෙනි ෂෝට්කට් එක තමයි අපි මේ වගේ software එකේ ඉන්නකොට අපිට තවත් software එකකට යන්න ඕන නම් අපි කරන්න ඕනේ Windows Alt tab press කරන එක. Windows Alt press කරගෙනම ඉන්නකොට අපේ tab එක use කරලා අපිට අවශ්‍ය software එක select කරගෙන අපිට ඒ keys ටික ඔක්කොම අතාරින්න පුළුවන්. එතකොට අපිට අවශ්‍ය software එක open වෙනවා බලා ගන්න පුළුවන්. අවසාන ෂෝට්කට් එකේදී මම දැන් ඔයගොල්ලොත් එක්ක කතා කරන්න යන්නේ ඔයගොල්ලෝ හිතන්නකෝ ඔයගොල්ලෝගේ PC එක වල ලොක් කරන්න ඕන නම් සාමාන්‍ය විදිහට ගත්තොත් power key එකට ගිහිල්ලා අපිට ලොක් කරන්න ඕනේ. එහෙම නැහැ. ඒකට ලේසි ෂෝට්කට් එකක් තියෙනවා. ඔයගොල්ලෝ කරන්න ඕනේ Windows L press කරන එක. එතකොට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් අපේ ඩෙස්ක්ටොප් එක ලොක් වෙනවා. ඉතින් යාළුවනේ මේ වීඩියෝ එක වැදගත් කියලා ඔයාලට හිතෙනවා නම් ඔයාට මේ වගේ තවත් වැදගත් වීඩියෝස් ඔයාගේ ළඟටම ගෙන්න ගන්න ඕන නම් ඔයාට කරන්න තියෙන්නේ මගේ channel එකේ subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. එතකොට ඔයාට මේ වගේ වැදගත් වීඩියෝස් ඔයාගේ ළඟටම ගෙන්න ගන්න පුළුවන්.